ඔබ කාගේ ජීවිතයේ ඉලක්කයක් වෙච්ච දියුණුව කරා යන්නේ කොහොමද? සාධාරණව ධර්මිෂ්ඨව දියුණුව කරා යන්නේ කොහොමද? තමන් හම්බ කරන පරම්පරාගත ධනයක් වෙන්න පුළුවන්. තමන් දුක් මහන්සි වෙලා උපයා සපයාගත්ත දෙයක් වෙන්න පුළුවන්. ඒක රැකගන්න ආරක්ෂා කරගන්න. සමන්තා චක්කවාලේසු අට්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අද ඔබ හැම දිනෙකටම ජීවිතේ ඊටාම වැදගත් ඔබ කාගේ ජීවිතයේ ඉලක්කයක් වෙච්ච දියුණුව කරා යන්නේ කොහොමද? සාධාරණව ධර්මිෂ්ඨව දියුණුව කරා යන්නේ කොහොමද? ඒ දියුණුව ලෞකික ලෝකෝත්තර වශයෙන් දියුණුව කරා යන්නේ කොහොමද? අද මේ ධර්මානුශාසනාව තුළ අපි කාරණා රැසක් සාකච්ඡා කරමු. ඉතින් මේ ධම් සාකච්ඡාව ඔබ හැම දිනාටමත් සද්ධාදී ගුණ වැඩෙන නිවන් දොරටුවක් බවට පත්වේවා කියලා මුලින්ම ආශිර්වාද කරනවා. පින්වතුනි, බුදුරජාණන් වහන්සේගේ ගිහි ශ්‍රාවකයෝ ඒ අයගේ ඉලක්කයක් තියෙන්නට ඕනේ. ගිහි ශ්‍රාවකයෝ කියන්නේ පංච කාමයන් තුල ජීවත් වෙන පිරිසක්. නමුත් බුදුරජාණන් වහන්සේ පෙන්නවා ආදීනව දස්සාවිනෝ. ඒ අය පංච කාමයන් පරිහරණය කරනවා. පංචකාම සම්පත් විඳිනවා. නමුත් ආදීනව දස්සාවිනෝ. ඒව ආදීනව දකිමින් වාසය කරන්න. ඒක තමයි වැදගත්ම දේ. දියුණු වෙන්න එපා කියලා කොහේවත් දේශනාවක නැහැ. බුදුරජාණන් වහන්සේ අගය කරනවා උත්ථාන සම්පදා. උත්සාහයෙන් නැගී සිටින්න කියනවා. ආරක්ක සම්පදා, තමන්ගේ ධනය රැකගන්න. ඒක විනාශ වෙන්නට, විනාශ මුඛවලට යන්නට ඉඩ නොදී තමන් හම්බ කරන පරම්පරාගත ධනයක් වෙන්න පුළුවන්. තමන් දුක් මහන්සි වෙලා උපයා සපයාගත්ත දෙයක් වෙන්න පුළුවන්. ඒක රැකගන්න, ආරක්ෂා කරගන්න. සමජීවී කතා ආදායමට ගැලපෙන වියදම් රටාවකට පුරුදු වෙන්න කියනවා. ලෝකෙ කරන්නන් වාරේ නෑදෑයෝ කරන විදිහට, අසල්වැසියෝ කරන විදිහට මිනිස්සු වියදම් කරන විදිහ දැකලා ඇයි අපිටත් බැරි? අර මිනිස්සුන්ට පුළුවන් නම් ඇයි අපිටත් බැරි කියලා තමන්ගේ සීමාව ඉක්මවා තමන්ගේ ධනය වියදම් කරන්න එපා. ආදායමට ගැලපෙන වියදම් රටාවක් පුරුදු වෙන්න. ඊළඟට හම්බ කරන දෙයින් කොටසක් අනාගත ආයෝජනයට ඉතුරු කරන්න. කොහොමද කෙනෙක් ධර්මානුකූලව දියුණුව කරා යන්නේ? බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල බොහෝ කාරණා අපිට පෙන්වලා දීලා තියෙනවා. ඒ නිසා විශේෂයෙන් ඔබ හැම දිනාටම මේ දියුණුව ආර්ථික වශයෙන්, ලෞකික වශයෙන් වගේම ලෝකෝත්තර වශයෙන්ොත් කොහොමද ශ්‍රාවකේ තමන්ගේ ජීවිතයේ මෙලෝ පරලොව දෙකම ජය ගන්න? අද මේ ධර්මානුශාසනාවේදී අපි ඔබට මේ වැදගත් කාරණා රැසක් එකතු කරලා ඔබේ ජීවිතයේ ධර්මයේ තුලිනොත් ඒ වගේම භෞතික සම්පත්, ආර්ථික දියුණුව, මිල මුදල් වලින් දියුණුව කරා යන්නේ කොහොමද? මේ කාරණා අපි ඔබට අද මේ ධර්මානුශාසනාවේදී පෙන්වලා දෙනවා. පින්වතුනි, දියුණු වෙන්න ඕනේ, දියුණු වෙන්න ඕනේ, හම්බ කරන්න ඕනේ කියලා කොච්චර අපි කිය හිටියත් ඒක ඉබේ පහළ වෙන දෙයක් නෙමෙයි. සමහර වෙලාවට ඔබ දැකලා ඇති මිනිස්සු කැමති ඉබේ පහළ වෙනවා නම්. ඒ නිසා තමයි බොහෝ දෙනෙක් දුක් මහන්සි වෙලා කැප වෙලා යම් ව්‍යාපාරයක හෝ වේවා, රස්සාවක වේවා, අධ්‍යාපනයෙන් වේවා
තමන් දියුණුව කරා ගිහිල්ලා යමක් උපයා සපයා ගන්නවට වඩා ෂණිකව පොහොසත් වෙන්න තමයි මිනිස්සු කැමති. ඒ නිසා සුයිප් එකක් වැටෙනවනම් එතකොට සුයිප් ගන්න උත්සාහ කරනවා. නිධානයක් ගොඩදා ගන්න පුළුවන්න කාගේ හරි තියෙන නිධානයක් ගොඩදාන්න කොහෙ හරි දෙයක් එක්කො මැනිකක් හරි හම්බෙනවන එදකොට මේ වගේ කෙනෙක් එක රැයිම් පොහොසතෙක් වෙන්න. තමන්ට ඒ වගේ සැප සම්පත් ලැබෙනවනං කියලා ඒක තමයි කෙනෙකුට සිහිනේ. බලන්න බොහෝ දෙනෙක් සමහර වෙලාවට භාරහාර වෙන්නේ ඉල්ලී මිල්ලන්නේ ඔබ නිකන් සාමාන්‍ය හිතන්න කවුරු හරි ඔබට කියනවා කැමති වරයක් ඉල්ලන්න කියලා. ඇයි වගේ ඔය ජාතක පොත් වහන්සේගේ බොහෝ දේශනාවල අපි අහලා තියෙනවා කෙනෙක් යම් ගුණධර්මයක් ප්‍රතිපත්තියක් පුරද්දී එක්ක සක්‍ර දෙවියෝ මහා බල සම්පන්න දෙවිවරු ඒ අය ඉදිරියේ පෙනී ඉඳලා කියනවා කැමති වරයක් ඉල්ලන්න. හැබැයි වර්තමානයේ බොහෝ දෙනෙක්ගෙන් කැමති වරයක් ඉල්ලන්න කිව්වොත් මේ සසරෙන් මිදෙන්න නිවන් දකින්න ධර්මාවබෝධය ලබන්න මට ලැබේවා කියලා කලාතුරකින් බෞද්ධ නමෙන් හිටියත් කෙනෙකුට සිතක් පහළ වෙන්නේ. ඒ නිසා බොහෝ වෙලාවට සල්ලි ධනය වත්කම් දේපල ගෙවල් දොරවල් ඉඩකඩම් මේ භෞතික සම්පත් තමයි තමන්ගේ ජීවිතයේ මහා ධනයක් හැටියට සිහින මවාගෙන ජීවත්වෙන් ජීවත්වෙන්න සල්ලි තියෙන්න ඕනේ. හැබැයි ඒ සල්ලි නිසා ජීවිතයේ විනාශ කරගන්න බොහෝ පිරිසක් මේ සමාජි ලෝකෙ ඉන්නවා. එනිසා පින්වතුනි ඔබ හිතන්න එපා සල්ලිකාරයෝ කියන්නේ සතුටෙන් ඉන්න මිනිස්සු කියලා. ලෝකෙ මහා ධන කුවේරයෝ බිලියනපතියෝ ලෝකෙම ඉන්න ධනවතුන්ගේ ජීවිත ගත්තාත් ඔවුන්ගේ ජීවිත පවුල් ජීවිත සමහරලාට විනාශ වෙච්ච අවුල් වෙච්ච ජීවිත එක්කො ජීවිත එක පැත්තකින් මිදෝනවා. දරුවෝ නිසා ඊළඟට පවුලේ තියෙන අසමගිය නිසා එක්කො ලෙඩ රෝග නිසා තමන්ගේ ජීවිතයේ තමන්ට අහිමි වෙච්ච යුතුකම් වගකීම් තමන් එකම ඉලක්කයක් තුළ ගමන් කිරීම නිසා ජීවිතය අහිමි වෙච්ච දේවල් බොහෝමයක් තුළ ඔවුන්ගේ ජීවිතය ආපස්සට බැලුවොත් සල්ලි තියෙනවා අනෙක් සියල්ල ඔවුන්ට නැති වෙලා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පෙන්නවා දියුණු වෙන කෙනෙකුට හම්බ කරන කෙනෙකුට ඒ ධනය තුළ සතුටක් ලැබෙන්නට ඕනේ. ඔබ හිතන්න කෙනෙක් තමන්ගේ ධනය වස්තුව දිහා කල්පනා කරන්න පුළුවන් නම් මෙහෙම මට තියෙන්නේ සාධාරණ ධනයක්. මේවා දුක් මහන්සි වෙලා හම්බ කරගත්ත දේවල්. කාටවත් ගිනි ගෙඩි දීලා මිනිස්සුන්ට දුකක් දීලා මිනිස්සුන්ගේ දහඩිය මහන්සිය සූරගෙන කාලා එහෙම හම්බ කරපු දේවල්නේ මිනිස්සුන්ට වසවිස දීලා මත්ද්‍රව්‍ය මත්කුඩු විකුණලා කෙනෙකුට විනාශයට යන්න මගක් පෙන්නලා හම්බ කරගත්ත දේවල් නෙමෙයි. මේවා සාධාරණ සල්ලි. බලන්න මිනිස්සු එහෙම කියන අය ඉන්න. දානයක් දුන්නත් සතුටු වෙන්න පුළුවන්. හොරකම් කරලා දානයක් දෙනවා කියන එකයි. තමන් දහඩිය මහන්සියෙන් හම්බ කරලා දුක් මහන්සි වෙලා උපයා සපයාගත්ත දෙයක් දම්පින්කං හැටියට පිනට දීලා සතුටු වෙන්න පුළුවන්. අත්තිසුක අනනසුක බෝගසුක බුදුරජාණන් වහන්සේ පෙන්නවා. මට තියෙන්නේ මේ වගේ ධනයක්. මට මේ වගේ සාධහරණව ධර්මිෂ්ට උපයා සපයාගත්ත ධනයක් තියෙන. මම කාටවත් ණයක් නැති කෙනෙක්. ඒ කියන්නේ බැංකුවකට ණය නැහැ කියන එක විතරක් නෙමෙයි. කර්මයට මිනිස්සුන්ට සමහරලාවට මිනිස්සු දෙස් දෙවල් තියෙනවා. අපේ පවුල් පිටින් විනාශ වුණේ මෙන්න මුන් නිසා තමයි. එක්කො ගමටම මත්කුඩු මත්ද්‍රව්‍ය බෙදලා ගමේම ඉන්න තරුණයෝ විනාශ කරලා ඒවැන් හම්බ කරගත්ත ධනයකින් ගයක් හදාගෙන හොඳ යාන වාහන අරගෙන සැපසේ ඉන්නවා වගේ පෙවුනට කී දෙනෙක් නම් සාප කරනවත් දෙස් දෙවල් තියෙනවත් මුන්ට නම් හොඳක් වෙන්න ඕනේ. පවුල් පිටින් විනාශ කළා මේ වසවිස විකුණලා කරලා තියෙන අපරාධ කියලා කී දෙනෙක් නම් ඒ මිනිස්සුන්ට බනිනව නින්දා කරනවද?
ඒ නිසා එවැනි ධනයක් නම් ඔබට තියෙන්නේ. ඔබේ ධනය පිරිසිදුව ලැබිච්ච දෙයක් නොවෙයි නම් ඔබට ජීවිතයේ ආපස්සට ධනය ගැන හිතලා සතුටු වෙන්න පුළුවන්කමක් නැහැ. ඒ නිසා බොහෝ දෙනෙකුට සල්ලි තිබුණට ඒවෙන් සතුට නැහැ ජීවිතේ. සමහර වෙලාවට මොනවා හරි ජාවාරම් වලින්, කොමිස් වලින්, අල්ලස් වලින් නොකල යුතු අධර්මිෂ්ඨ පාපිෂ්ඨ වෙළඳාම් තුලින් කෙනෙක් ධනවතෙක් වෙන්න පුළුවන්, සල්ලි ටිකක් එකතු කරගන්න පුළුවන්. හැබැයි ඒක තුල Tamanට සතුට නැහැ. ඒ මුදල් දිහා සමහරලාට බිරිඳම කියනවා. ඔය ගිනි ගෙඩි දීලා හම්බ කරන සල්ලි නම් මේ දරුවන්ට නම් ඒවෙන් කෑම ටිකක්වත් ගේන්න එපා. ඔබ අහලා ඇති සමහර වෙලාවට ඒ ගෙවල් වල බිරින්දෑවරුම කියනවා මිනිස්සයාට ඔය ගිනි ගෙඩි දීලා හම්බ කරන්න එපා මිනිස්සයෝ. මේ දරුවන්ට නම් ඕවා කන්න දෙන්න එපා. එතකොට මේ වගේ මිනිස්සුන්ගේ ජීවිතවල තමන්ගේ ධනය දිහා බලලා සතුටු වෙන්න පුළුවන් කියන්නේ මට තියෙන්නේ සාධාරණ ධනයක් කියලා සතුටු වෙන්න පුළුවන් නම් අන්න යා මෙලව සාධාරණව හම්බ කරගත්ත කෙනෙක්. අත්තිසුඛ තමන්ගේ ධනය දිහා බලලා සතුටු වෙනවා. මේවා සාධාරණ ධර්මිෂ්ඨ දේවල්. මම කාටවත් ණයක් නැති. මිනිස්සුන්ගේ බැනුම් නින්දා අපහාස සාපවලට ලක් වෙච්ච නැතුව ධනයක් උපයාගත්ත කෙනෙක්. මං ඒවෙන් සාධාරණව නැති බැරි අයට උදව් කරනවා, පින්කම් කරනවා, දම් පින්කම් කරනවා. ඒ පින ගැන හිත හිතා සතුටු වෙන්න පුළුවන්. ඒ නිසා පින්වතුනි බුදුරජාණන් වහන්සේ මේ ගිහි ශ්‍රාවකයන්ට, උන්වහන්සේගේ ශ්‍රාවකයන්ට නොකල යුතු වෙළඳාම් කීපයක් පෙන්වනවා. ඒවා මිත්‍යා ආජීවයට වැටෙනවා. හැබැයි අද ලෝකයේ තුල ඔබ බලන්න ලෝකේ පුරා වැඩිපුරම ධනය උපයන මාර්ග බවට ලෝකයා පත් කරගෙන තියෙන්නේ ඒ වෙළඳාම්මයි. ඒවෙන් තමයි ඉක්මන් පොහොසතෙක් වෙන්න පුළුවන් කියලා මිනිස්සු කල්පනා කරන්නේ. අවි ආයුධ වෙළඳාම්. ඔබ බලන්න ලෝකේ මේ අවි ආයුධ තරගෙට නිෂ්පාදනය කරමින් වෙළඳාම් කරන රටවල්, ආයතන ඒවැන් බිලියන ට්‍රිලියන ගණන් මුදල් හම්බ කරනවා. හැබැයි ඒ තුළ 100,000 ගණන් මිනිස්සුන්ගේ ජීවිත අහිමි කරනවා. මිනිස්සුන්ගේ දේපල විනාශ කරනවා. පවුල් ජීවිත, දරුවෝ, පුංචි දරුවෝ, ඉගෙන ගන්න දරුවෝ, අසරණ මිනිස්සු ඒ අයගේ දේපල, ගෙවල් දොරවල් කුඩු පට්ටම් කරලා විනාශ කරලා මිනිස් ජීවිත විනාශ කරලා ලෝකෙ ලේ හලලා ඒ අය සල්ලි උපයන්නේ. ඒ නිසා ඒ අවි ආයුධ වෙළඳාම් බුදුරජාණන් වහන්සේ පෙන්වුවා නොකල යුතු අධර්මිෂ්ඨ පාපිෂ්ඨ වෙළඳාම්. එතකොට එවැනි වෙළඳාම් වලින් කෙනෙකුට දියුණු වෙන්න පුළුවන් කියලා හිතුණත් ඒක තමන්ගේ ජීවිතේ විඳෝ මෙලවත් පරලවත් විදෝමින් ජීවත් වෙන්න සිද්ධ වෙන කාරණයක්. ඊළඟට මත්පැන් මත්ද්‍රව්‍ය. බලන්න ලෝකේ පුරා මේ මත්ද්‍රව්‍ය ජාලය අද අපේ රටෙත් ලෝකෙ බොහෝ රටවල් ගත්තොත් මේ මත්කුඩු මත්ද්‍රව්‍ය වෙළඳාම් මේ තුල දැන් බලන්න මේවා විකුණන මිනිස්සු, මේවා ජහවාරම් කරන මිනිස්සු සැපසේ සන්තෝෂෙන් ඉන්නවද කියලා, නිින්ද යනවද කියලා. සමාජලාවට කෙනෙකුට හිතෙන්න පුළුවන් කෝටි ගණන් හම්බ, හැබැයි ඉන්නේ කොහේ හරි රටක හැංගිලා. සමන්ට ප්‍රසිද්ධියේ සමාජයේ එළිය ඇවිදින්න බෑ. ජීවිතයක් කියලා දෙයක් නැහැ. සමහරලාවට අම්මා තාත්තා දරුවෝ ඥාතීන් අවුරුදු ගානකින් දැකලා නැහැ. කොහේ හරි රටක හැංගිලා ඉඳගෙන දුරකථනයක් කරා මේ මත්ද්‍රව්‍ය ජාලයක් මෙහෙවන. මොන ජීවිතද මේවා? ඒ නිසා සල්ලි තිබුණට සමහරලාවට කෝටි ගණන් හම්බ කරගත්ත මුදල් ඇති මරණ බයෙන් කොයි වෙලාවෙ අහුවෙයිද? කවුරු හරි මාව අල්ලලා දෙයිද? ඔත්තුවක් දෙයිද? එතකොට මේ වගේ බයෙන් තැති ගැනීමෙන් නිදාගන්න ගියා සැප නින්දක් නැහැ. උදේ අවදි වෙච්ච වෙලාවෙ ඉඳන් බයෙන් තැති ගැනීමෙන් ඉන්නේ. දුරකථනයක් Tamanට තමන්ගේ නමකින් දුරකථනයක් පාවිච්චි කරන්න පුළුවන්ද කියලා බලන්න. එක එක්කෙනාගේ නම් වලින් බයෙන් තැති ගැනීමෙන් කෝල් එකක් ගත්තත් ඉන්න තැන අහුවෙයි, හැංගි ජීවත් වෙන ජීවිත. ඒ නිසා එවැනි දේවල් වලින් ධනයක් ඉපෙව්වත් ඔබ බලන්න මිනිස්සුන්ට yaadෙන්නේ නැහැ. සමහර මිනිස්සු කියනවා
ගිනි ගෙඩි දීලා හම්බ කරන මුදල් ඒ මිනිස්සුන්ට yaadෙන්නේ නැහැ කියලා. ඒක පැහැදිලිව සමාජය තුල ඔබ දැකලා ඇති. සමාජලාට හොරකම් කරලා හොරා කාලා කෝටි ගණන් ධනෙ හම්බ කරගත්තත් ඒවා භුක්ති විඳින්න පින නැහැ. එක්ක කොහේ හරි හංගලා කොහේ හරි රටක වෙන්න පුළුවන්. කොහේ හරි තැනක මේ අහුවේ කියලා හංගලා තියෙන. Taman දන්නේම නැහැ එක්ක ඒවා එහෙමම තියෙද්දී Taman ලෙඩ හැදිලා මැරෙනවා. කාටවත් ගන්න බැරුව එහෙමම ඒවා තිබ්බ තැන්වලම සැඟවිලා යනවා. ඒ නිසා පින්වතුනි බුදුරජාණන් වහන්සේ පෙන්නවා නොකල යුතු වෙලඳාම්. ඊළඟට වහල් වෙලඳාම්. මනුස්ස ජීවිත ඉස්සර වහල් වෙලඳාම් අද ඒවා වෙනත් විදිහකට කෙරෙනවා. ඉස්සර වහල්ලු හැටියට ගැට ගහලා දන්වැල් දාලා ඇදගෙන ගිහිල්ලා ඒ වහල් වෙලඳාම් කරපු රටවල් තිබුණා. මිනිස්සු හිටියා කණ්ඩායම් තිබුණා. මිනිස්සුන්ට වද දීදී වහල්ලු වගේ වැඩ ගත්තා. අද ඒක වෙනත් ක්‍රමයකට. අද ඒ විදිහට ගගහ බැඳගෙන එක්ක ගියේ නැතත් ඒ වහල්කමට වහල් වෙලඳාම් අද තවත් ආකාරයකින් ලෝකෙ ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා එවැනි ක්‍රමයකින් නම් ඔබ මුදලක් උපයන්න. තව කෙනෙක් දුක් මහන්සි වෙලා වීරියෙන් කැප වෙලා හම්බ කරගන්න ධනෙන් තව කෙනෙක් කොහේ හරි ඉඳන් ඒ මිනිස්සයාගේ පඩියෙන් කොටසක් හම්බ කරගන්නවා නම් ඒකෙන් යැපෙන්න බලාගෙන තව පිරිසක් ඉන්නවා නම් ඒ මුදලෙන් කොමිෂන් එකක් හරි ගන්න. ඒවා yaadෙන්නේ නැති මුදල්. ඒවා මෙලවත් පරලවත් සසරේ දුක් විඳ විපාක විඳ යන්න ලැබෙන ක්‍රම. ඒ නිසා මේ වගේ මත් කුඩු මත්ද්‍රව්‍ය වෙළඳාම්, වහල් වෙළඳාම්, අවියායුධ වෙළඳාම්, ඊළඟට මස් පිණිස සතුන් ඇති කිරීම. එතකොට මේ සත්තු හදන්නෙම සත්ව කරුණාවකට නෙමෙයි. මේ ආසාවකට හදන සත්තු නෙමෙයි. ආදරයකට කරුණාවෙන් හදනව නෙමෙයි. මස් පිණිස. ඒ සත්තුන්ට වද දීලා සත්තුන්ගේ ගන්න පුළුවන් හැමදේම කිරි ටිකද ඒ සත්තුන්ගේ ගොම ටිකද මේ හැමදේම ප්‍රයෝජනේ අරගෙන අවසානයේ වද දීලා මරලා ඒ මස් ටිකත් විකුණලා හමත් විකුණලා අර ශරීරේ කොටස් ටිකත් විකුණලා ඒකෙන් යැපෙන ජීවිත කියන්නේ. ඔබ බලන්න මේ මනුස්ස ජීවිතවලට මිනිස්සුන්ට අත්වෙච්ච මානසික ස්වභාවය. සමහර ඔබ දන්නවා ඔය ඌරෝ වගේ සත්තු ඇති කරලා ඒ සත්තු මරන්න කලින් සමහර වෙලාවට පන පිටින් ඇඟ පුරාම පොළු වලින් පහර දෙනවා අර මස් ටික මෙලෙක් වෙන්න කියලා. එතකොට මේ සත්තුන්ට වද දීලා මේ සත්ව හිංසන සමහරලාට මේ මස් කන අය හැබැයි ඒ බලන්නවත් කැමති නෑ ඒවා. සතෙක් මරණ හැටි. හැබැයි ඒ මස් ටික කන්න කැමති. ඒ නිසා පින්වතුනි මස් පිණිස සතුන් ඇති කිරීම නොකල යුතු වෙළඳාමක් හැටියට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. ඒ නිසා වහල් වෙළඳාම් මස් පිණිස සතුන් ඇති කිරීම. එතකොට මේ හැම දෙයකම පේනවා ලේ තැවරිච්ච මිනිස්සුන්ට වද දෙන මිනිස් ජීවිත විනාශ කරන තමන්වත් අන් අයවත් අයහපතේ යොදවන ව්‍යාපාර තුලින් යමක් හම්බ කරගෙන දියුණු වෙන්න පුළුවන් කියලා හිතුවත් ඒක තුල අවසානයේ තියෙන්නේ විඳවීමක් දුකක් මෙලොව පරලොව දෙලොවම විඳෝ ජීවත් වෙන ජීවිතයක්. ඒවැ කර්ම විපාක සමහරලාට මෙලොවම තමන් කරා එනවා. ඔබට මේ ජීවිතේ දැන් අපි බොහෝ වෙලාවට බණවලදී ඔබට නිරන්තරයෙන් අහන්න ලැබෙන්නේ ওই කාල බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජුරුවන්ගේ කතා. එතකොට කෙනෙකුට හිතෙනවා ওই අවුරුදු දහස් ගානකට එහා ජාතක කතා ඕවා නෙමෙයි අපිට ඕන මේ වර්තමාන කතා කියන්න පුළුවන්. ඒවා ඒ කාලේ එහෙම වුණාට අද එහෙම වෙන්නේ නැහැ කියන්න පුළුවන්. වර්තමානයේ ඔබට මේ කර්ම විපාක ඔබට පැහැදිලිවම තේරුම් ගන්න පුළුවන්. පොතක් මම ඔබට කියන්න අරගෙන කියවන්න. මහාචාර්ය නන්දසේන රත්නපාල කියලා අපේ රටේ හිටපු සමාජ විද්‍යා පර්යේෂකයෙක්. එතුමන් ජීවන අත්දැකීම් ක්‍රමයක් තුල පර්යේෂණ කරලා අවුරුදු 25කට ආසන්න කාලයක්
මේ සත්තු මරණ සතුන්ට වද දෙන නොයෙක් පාපී ජීවිත ගත කරන මිනිස්සුන්ට හිංසා කරන පුද්ගලයෝ පවුල් ගණනාවක් අවුරුදු ගණනාවක් තිස්සේ ඔවුන්ව පරීක්ෂණයට ලක් කරලා ඔවුන්ගේ ජීවිතවල ලියපු පොතක් තියෙනවා. දිට්ඨ ධම්මවේදනීය කම්ම විපාකයේ පොතේ නම. සිදුවීම් 50කට එහා ආසන්න ප්‍රමාණයක් අධ්‍යයනය කරලා ඒ සියල්ලම එතුමා හෙළිදරව් කරලා පෙන්නනවා කාල වකවානු ඇතුව ඒ විදිහට ජීවත් වෙච්ච පෞකාර ජීවිත ගෙවපු සත්තු මරපු මිනිස්සුන්ට වද දීපු මිනිස්සු එවැනිම ආකාර විපත් වලින් ව්‍යසන වලින් අනතුරු වලින් ලෙඩ රෝග වලින් දුක් විඳලා අවසන් කාලේ වද විඳලා මිය ගිය ආකාර. ඒ නිසා වර්තමාන ඕන තරම් උදාහරණ තියෙනවා. ඔබ වර්තමාන උදාහරණ ඔස්සේ ජීවිතේ දිහා බලන්න. සමහරු ඒවා අහන්නත් කැමති නැහැ. වෙන දෙයක් වෙන්නේ නැතේ. ඉන්නකම් කාලා ඇඳලා ඉන්නවා. හෙට මොකක් වුණත් කමක් නැහැ. අන්න එහෙම හිතන අය ඉන්නවා. ඒ නිසා පින්වතුනි ඔබ යමක් උපයන්නට ඕනේ සාධාරණව ධර්මිෂ්ඨව. සාධාරණව ධර්මිෂ්ඨව දියුණු වෙන්න පුළුවන්. ඔන්න ඊළඟට එන ප්‍රශ්නේ. පින්වතුනි සාධාරණව ධර්මිෂ්ඨව කෙනෙකුට කෝටිපතියෙක් වෙන්න පුළුවන්. බිලියනපතියෙක් වෙන්න පුළුවන්. මේ බුද්ධ ශාසනය තුල බුදුරජාණන් වහන්සේ දියුණු වෙන්න එපා කියලා නැහැ. දියුණු වෙන්න අවශ්‍ය දේශනා උපදේශ ධර්මානුකූල දියුණුව ලැබෙන ආකාර ගැන මේ බුද්ධ දේශනාවල බොහෝ කාරණා ඇතුළත් වෙනවා. දැන් අපි ගමු අනාථපිණ්ඩික සිටුතුමා. දිලින්දෙක් නෙමෙයි. එතුමා ඒ නගරේ හිටපු මහා ධනවතා නගරෙම හිටපු ධනවත්ම කෙනා. අපි සාමාන්‍ය කියන රටේ පළවෙනි කෝටිපතිය. ඒ වගේ එදා සවැත් නුවර කියන්නේ කෝටි 7කට ආසන්න ජනතාවක් හිටපු කෝසල රාජ්‍ය අගනගරේ. කොසල් රජුරු තමයි රජුරු හැටියට රාජ්‍ය කරේ. ඒ රාජ්‍ය හිටපු ධනවත්ම ව්‍යාපාරිකයා ධනවත්ම සිටුවරයා. ඒ නගරේ ඉන්න ධනවත්ම කෙනාට තමයි සිටු තනතුර ලැබෙන්නේ. සිටුවරයා කියන නම ලැබෙන්නේ. දෙවනි ධනවතා නගරේ දෙවනි සිටුවරයා බවට පත් වෙනවා. තුන්වෙනි ධනවතා නගරේ තුන්වෙනි සිටුවරයා බවට පත් වෙනවා. එතකොට අනාථපිණ්ඩික සිටුතුමා මහා ධනවතෙක්. එතුමාගේ ඇත්තම නම තමයි සුදත්ත. අනාථපිණ්ඩික කියන්නේ තමන්ගේ චර්යා රටාව තුළ සමාජයෙන් ඔහුට ලබා දීපු නාමය. අනාථපිණ්ඩික අනාථයන්ට පිඬු දෙන කෙනා. මිනිස්සුන්ට උදව් කරන කෙනා. එතකොට බලන්න එක සමාජයෙන් මිනිස්සු අතරින්ම ආවා. මේ සිටුවරයා නිතර මිනිස්සුන්ට දන්සැල් දාලා කන්න බොන්න දෙනවා. දුගී මගේ යාචකයන්ට දන්සැල් පවත්වනවා. තමන් සාධාරණව ධර්මිෂ්ඨව හම්බ කරන ධනෙ මිනිස්සුන්ට දන් දුන්නා. නිතර දන්සැල් පැවැත්තුවා. තමන්ගේ නිවස ඉදිරියේ දුගී මගේ යාචකයන්ට නිරන්තරයෙන් කෑම බීම දන්සැලක් පවත්වගෙන ගියා. ඒ නිසාම ඔහුට නමක් පට බැඳුනා අනාථපිණ්ඩික අනාථයන්ට පිඬු දෙන කෙනා. ඔහු ඒ කාලේ ව්‍යාපාරය හැටියට නොයෙක් ව්‍යාපාරවල යෙදিলা තියෙනවා. ඒ අතර මිනිස්සුන්ට මුදල් ණයට දීලා තියෙනවා. පොලියකුත් අරන් තියෙනවා. ඔන්න එතකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් ඕ පොලියක් ගත්තලු. මුදල් ණයට දෙන එක පොලිය ගන්න එක කැපද කියලා. සුදුසුද? ඒව නුසුදුසුයි නේද? පින්වතුනි සාධාරණව ධර්මිෂ්ඨව කෙනෙකුට පොලියක් උපයන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ ගිහි ශ්‍රාවකයන්ට පෙන්නලා තියෙනවා. තමන්ට ගෙවන්න බැරි අධික පොලියකට මුදල් ණයට ගන්න එපා කියලා. ඒ කියන්නේ ගෙවා ගන්න බැරි අධික අපි සාමාන්‍ය කියන්නේ ගිනි පොලියට ගන්නවා කියලා. සාධාරණව ධර්මිෂ්ඨව මිනිස්සු ණයට ගන්නවා. දැන් එහෙනම් බලන්න බැංකු වල වැඩ කරන අය බැංකු පද්ධති ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? මිනිස්සුන්ට ණය දෙනවා. මිනිස්සු මිල මුදල් අරගෙන ව්‍යාපාර කරන්නේ ණය අරගෙන. ගෙවල් හදාගන්නේ ණය අරගෙන, යාන වාහන ගන්නේ ණයක් අරගෙන. තමන් දියුණු වෙන්නේ, උත්සාහ කරන්නේ, ආයෝජනය කරන්නේ එක්ක බැංකු ණයක් හරි මොනවා හරි ණය මුදලකින්. කෙනෙකුට උපතින්ම ලොකු ධනයක් වෙනත් ධනයක් නැත්නම් ඒ බැංකු එක්ක හැම මිනිස්සෙක්ම බැංකු එක්ක ගනුදෙනු කරන තමන්ගේ මුදල්
බැංකුවේ තැන්පත් කරනවා. බැංකුවෙන් ඒකට පොලියක් ගෙවනවා. ඒ ණයට පොලියක් ගෙවනවා Tamanට. එතකොට ඔබ මුදලක් තැන්පත් කරත්, ස්ථීර තැන්පතුවක් හැටියට තැන්පත් කරත්, ඉතුරුන් ගිණුමක තැන්පත් කරත් ඔබට යම් පොලියක් ලැබෙනවා. ඔබ ණයක් ගත්තට පස්සේ ඔබ බැංකුවට පොලිය ගෙවනවා. එතකොට ඒ කාලේ බුදුරජාණන් වහන්සේ වැඩ හිටිය කාලේ මේ බැංකු පද්ධතිය ඒ වගේ ක්‍රම තිබුණේ නැහැ. ඒ කාලේ මිනිස්සුන්ගේ අවශ්‍යතාව වෙනුවෙන් සාධාරණව ණයට මුදල් ලබා දීලා තියෙන්නේ ඒ නගරේ හිටපු ධනවත් සිටුවරු. ඒ නිසා මිනිස්සුන්ට මුදල් අවශ්‍ය වුණාම, හදිසි අවශ්‍යතාවයක් නැති වුණාම ඒ මිනිස්සු සිටුවරු ළඟට ඇවිල්ලා තමයි Tamanට අවශ්‍ය ණය මුදල් ලබාගෙන ඔවුන්ට ඒකට පොලියක් ගෙව්වා. එතකොට සාධාරණව ඒ මිනිස්සුන්ගේ අවශ්‍යතාවලට ණය දෙනවා. ඒ ණයට පොලිය එකතු කරනවා. පොලියක් අය කරනවා. ඒක තමයි ඔවුන්ගේ ව්‍යාපාරය. එතකොට අනාථපිණ්ඩික සිටුතුමත් එවැනි ණය දෙන ව්‍යාපාර පවත්වගෙන ගිහිල්ලා තියෙනවා. කෝටි ගණනක් මිනිස්සුන්ට ණයට මුදල් ලබා දුන්නා. තව නොයෙක් වගා කිරීම, නොයෙක් ව්‍යාපාර තිබිලා තියෙනවා. ඒ ව්‍යාපාර කටයුත්තකට සැවැත් නුවර ඉඳන් රජගහ නුවරට ගිය වෙලාවේ තමයි බුදු කෙනෙක් පහළ වෙලා කියන වචනය කනට අහන්න ලැබෙන්නේ පළවෙනියට. එතකොට අපිට පේනවා මේ නගරේ හිටපු ධනවත් ව්‍යාපාරිකයෝ ඒ කෝසල රාජ්‍ය විතරක් නෙමෙයි තමන්ගේ ව්‍යාපාර කටයුතු කරගෙන ගිහිල්ලා තියෙන්නේ. මගධ රාජ්‍ය අගනගරේ තමයි රජගහ නුවර. ඒ වෙනකොට බුදුරජාන් වහන්සේ වැඩ හිටියේ රජගහ නුවර වේළුවනාරාමේ. එතකොට රජගහ නුවරට තවත් රාජ්‍යයක්, මගධ රාජ්‍ය රජුරෝ සේනිය බිම්බිසාර රජුරු. කෝසල රාජ්‍ය සිටුවරයා තමයි අනාථපිණ්ඩික සිටුවරයා. කොසල් රජුරුවන්ගේ රාජ්‍ය. එතකොට මේ 12 මහා ජනපද අතර සිටුවරු අනෙක් රාජ්‍යවල පවා තමන්ගේ ව්‍යාපාර ගනුදෙනු පවත්වගෙන ගිය ධනවත් ව්‍යාපාරිකයෝ. බුදු කෙනෙක් පහළ වෙලා කියන වචනේ ඇහිච්ච පළවෙනි දවසේම රෑ එළි වෙනකම් බුදු ගුණ සිහි වුණා. නිින්ද ගියේ නෑ කියලා වහලා ඇති. බුද්ධානුස්සතිය වැඩෙනකොට හිතේ සමාධි ආලෝකයක් පහළ වුණා පෙර සංසාර පිනට. බුදුරජාණන් වහන්සේ මුණ ගැහිච්ච පළවෙනි දවසේම බණහලා සෝවාන් මගඵල ලැබුවා. තථාගතයන් වහන්සේට ආරාධනා කරා ස්වාමීනි භික්ෂු සංඝයා සමග සවැත් නුවරට වඩින්න. ඔබ වහන්සේ වෙනුවෙන් රමණීය ආරාමයක් හදලා මම පූජා කරනවා කියලා ආරාධනා කරා. බුදුරජාණන් වහන්සේ ආරාධනය පිළිගත්තා. සවැත් නුවර තිබිච්ච වටිනාම ඉඩමක් රජ්ජුරුවන්ගේ පුතා ජේත කුමාරයාට අයිතිව තිබ්බ ඉඩමක් රන් කහවණු අතුරලා තමයි කියනවා ඉඩම මිලදී ගත්තා. 18 කෝටියක් කහවණු. රුපියල් නෙමෙයි අපිට කෝටියක් කියපුවාම 18 කෝටිය කියපුවාම ඔබට මතක් වෙන රුපියල් වලින්. කහවණු කියන්නේ නිකන් ඔබ හිතන රත්තරන් පවුමේ කාසියක්. රන් පවුමක වටිනාකම හිතන්න. ඒක රන් පවුමක වටිනාකම කෝටි 18කින් වැඩි කරලා හිතන්න. කෝටි කීයක්ද කියලා. එවැනි මුදල් රුපියල් වලින් අද අපි ගණනය කරොත් එවැනි වටිනාකමකින් යුක්ත රන් කහවණු 18 කෝටියක් ඉඩමේ අතුරලා තමයි ඉඩම මිලදී ගත්තේ. තවත් එවැනිම 18 කෝටියක් රන් කහවණු වියදම් කරා කියනවා කුටි සෙනසුන් හදලා ආරාම සංකීර්ණයක් හැටියට. දහස් ගණන් භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් අලංකාරවත් කුටි සෙනසුන් සක්මන් මළු දානශාලා ධම්සභා මණ්ඩප බුදුරජාණන් වහන්සේට වැඩ ඉන්න සුගන්ධ කුටියක් හැදුවා සඳුන් ලීයෙන් වහල 7කින් යුක්ත. කොයි පැත්තෙන් සුළං හමාගෙන ආවත් කුටිය ඇතුළට සඳුන් සුවඳ හැම වෙලාවෙම කුටිය සඳුන් සුවඳින් සුවඳමත් වෙලා තියෙන ආකාරයේ සුගන්ධ කුටියක් හැදුවා. එතකොට මේ ගොඩනැගිලි හදලා අංග සම්පූර්ණ ආරාමයක් හදන්නත් තවත් අර ඉඩම ගත්තා වගේම මුදලක් වියදම් කරා. ඊළඟට පින්කමට ඔන්න බලන්න සාමාන්‍යයෙන් ඔබ වර්තමානයේ අහලා ඇති මිනිස්සු ඔය පින්කම් වලට මොකටද ඔච්චර වියදම් කරන්නේ බොරු අපරාධ. එතකොට ඒ වගේ වචන ඕන තරම් ඔබ සමාජය අහලා ඇති. හැබැයි අනාථපිණ්ඩික සිටුතුමා ඉඩම ගන්න යම් මුදලක් වියදම් කරාද? ආරාමේ හදන්න යම් මුදලක් වියදම් කරාද? එවැනිම කහවණු 18 කෝටියක්
මේ ආරාමේ සංඝ සතු කරලා පූජා කරන පින්කම වෙනුවෙන් වියදම් කරා. එදා මුළු නගරෙම සැරසුවා. පාරවල් වල සුදු වැලි අතුරලා මුළු නගරෙම කොඩි සේසත් දජ පතාක නංවලා ඒ නගරේ හැම තැනකම 3 මං හන්දි 4 මං හන්දි වල දන්සැල් දැම්ම. දුගී මගේ යාචකයන්ට සිටුවරයා ගාන එදා දවසම කෑම බීම නොමිලේ. මිනිස්සුන්ට ඇති තරම් කන්න බොන්න දුන්නා. ආරාමේ බුද්ධ ප්‍රමුඛ සංඝයාට සංඝ සතු කරලා පූජා කරනකොට රන් කෙන්ඩියකින් ශ්‍රී හස්තයට පැන් වක් කරලා ඒ ආරාම ගොඩනැගිලි ඇතුළු සියලු භූමිය මේ බුද්ධ ශාසනය අතීත වර්තමාන අනාගත මහා සංඝයා උදෙසා එදා සංඝ සතු කරලා පූජා කරා. පෙර බුද්ධ ශාසනවලත් පූජා වෙච්ච භූමියක්. සවැත් නුවර ජේතවනයේ කියන අවිධහිත භූමිය. එතකොට මේ සිටුවරයා බුදුහාමුදුරුවන්ගෙන් ආරාමේ පූජා කරපු දවස් ඉල්ලීමක් කරා කියනවා. ස්වාමීනී දිනපතා දහස් ගණන් සංඝයා මේ ආරාමේ වැඩ සිටි. මේ නගරේ කොයි ප්‍රදේශයකට සංඝයා පිණ්ඩපාතේ වැඩියත් මගේ සිටු නිවසටත් දිනපතා භික්ෂුන් වහන්සේලා පිණ්ඩපාතේ පිණිස වඩින සේක්වා. සංඝයා වැඩියා හෝ නැතා 500ක් සංඝයා වෙනුවෙන් මම මගේ නිවසේ දිනපතා දානේ සූදානම් කළ සූදානමින් ඉන්නවා. එදාට භික්ෂුන් වහන්සේලා වැඩියේ නැත්නම් ඒවා දුගී මගේ යාචකයන්ට හරි දන් දෙනවා. දිනපතා භික්ෂුන් වහන්සේලා 500 නමකට දානේ සූදානම් කරා කියලා. භික්ෂුන් වහන්සේලා සිටු නිවසටත් දිනපතාම භික්ෂුන් වහන්සේලා පිරිසක් දානෙට වැඩියා. එතකොට බලන්න මේ තරම් මහා පින්කම් කරපු 54 කෝටියක් රන් කහවණු වියදම් කරන්න කොච්චර කෝටිපතියෙක් වෙන්න ඕනද කියලා හිතන්න සිටුවරයා. පෙර සංසාර පින ව්‍යාපාර නගරේ හිටපු ධනවත්ම සිටුවරයා. හැබැයි මතක තියාගන්න අපි කාටත් තේරුම් ගන්න ඕන ප්‍රධානම දේ මොනතරම් දියුණු ව්‍යාපාරිකයෙක් වුණත් කොච්චර ධනවතෙක් වුණත් කොච්චර සල්ලිකාරයෙක් වුණත් පෙර සසරේ කර්ම විපාක අපි කාටත් පස්සෙන් එනවා. පිනේ විපාක මතුවෙනකොට කෙනෙක් දියුණු වෙනවා බැබලෙනවා වේගෙන් දියුණුව කරා යන්නේ යම්සේද. අකුසල විපාක බලවත් වෙනකොට රජ මැදුරේ හිටියත් කඩාගෙන වැටෙනවා. එක රැයෙන් මහ පාරට වැටෙන්න පුළුවන්. අර කීර්ති ගෞරව ඒ තිබිච්ච ධනය වස්තුව සියල්ල පිරිහිලා යනවා. එක්ක නොකල චෝදනා ගොඩකට අහු වෙලා එක්ක හිරබත් කන්න වෙන්න පුළුවන්. බලන්න අපේ රටේ පවා පසුගිය කාලේ හිටපු මහා ධනවත් ව්‍යාපාරිකයෝ ජීවිතය අවසාන කාලේ හිරේ ඉඳලා දුක් විඳලා මිය ගියා. කෝටි ප්‍රකෝටිපතියෝ මහා ධනවත්තු හැටියට ජීවත් වෙච්ච අය. ඒ නිසා කෙනෙක් මොනතරම් ධනවතෙක් වුණත් මොනතරම් කෝටිපතියෙක් වුණත් මොනතරම් ව්‍යාපාර හිමි මිල මුදල් හිමි කෙනෙක් වුණත් කර්ම විපාක අකුසල විපාක බලවත් වෙනකොට ඒ සියල්ල Tamanට අහිමි වෙන්න එක රැයක් ඇති. සමහරවිට Tamanගේ දේපල සියල්ල රාජසන්තක වෙන්න පුළුවන්. එක්ක හොරෙක් හතුරෙක්ගේ අතටපත් වෙන්න පුළුවන්. හොඳ කරගන්න බැරි ලෙඩක් හැදෙන්න පුළුවන්. අවසානයේ හිතාගන්න බැරි විදිහට දැන් බලන්න ලෝකයේ තුල එක්ක ස්වභාවික විපත් වලින් ගින්නෙන් විනාශ වෙලා යන දේපොළ වස්තුව සියල්ල සුලි සුලං විපත් වලින් විනාශ වෙලා යනවා. ජල ගැලීම් වලින් සුනාමි වගේ මහා විපත් ව්‍යසන ජල ගැලීම් වලින් ඔබේ වස්තුව දේපොළ ව්‍යාපාර ගෙවල් ඉඩ කඩන් සියල්ල නැතිනාස්ති වෙලා මහා පාරට වැටෙන්න පුළුවන්. ඒ නිසා ජීවිතේ ගින්නෙන් සුලං භූමි කම්පාවලින් ගොඩනැගිලි කඩාගෙන වැටිලා ව්‍යාපාර බිල්ඩින් කඩාගෙන වැටිලා භූමි කම්පාවලින් නායාම් වලින් විශාල විපත් වලින් ඔබ බලන්න අපේ රටේ පවා පසුගිය කාලේ නායාම් වලින් පොඩියට හරි ව්‍යාපාර කරගෙන හිටපු මිනිස්සු කඩයක් දාගෙන හම්බ කරගෙන හිටපු මිනිස්සු කී දෙනෙක්ගේ ව්‍යාපාර කැඩිලා බිඳිලා විනාශ වෙලා ගෙවල් ගොඩනැගිලි පොළොවට සමතලා වෙලා ගියා. ඒ නිසා භූමිකම්පාවක් නායාමක් මහා ජල ගැලීමක් ගින්නක් සුලිසුලඟක් වර්තමානයේ බලන්න ලෝක යුද්ධ නිසා කී දෙනෙක්ගේ ව්‍යාපාර ගොඩනැගිලි පොළොවට සමතලා වෙලා යනවද? ඒ නිසා මේ හම්බ කරගත්ත වස්තුව ධනය
අකුසල විපාකයක් බලවත් වෙන ඕනෑම වෙලාවක සියල්ල නැති වෙලා යන්න කාරණාය දෙනවා. අපි මොන තරම් කෙනෙක් හිතන්න පුළුවන් නැහැ. අපි රක්ෂණය කරලා තිබ්බොත් එහෙම වෙන්නේ නැහැ. අපි හොඳ සිකියුරිටි එකක් දාලා තිබ්බොත් එහෙම වෙන්නේ නැහැ. මේකට ආරක්ෂණ ක්‍රම යොදන්න ඕනේ. ඒවෙන් යම් යම් දේවල් තියෙනවා ආරක්ෂා කරන්න පුළුවන්. හොරෙක් හතුරෙක් පනිනවා නම් හොරු වෙනවා නම් අන්න යම් මට්ටමකට ඒ ආරක්ෂණ ක්‍රම වලින් යම් ආරක්ෂාවක් ලබා ගන්න පුළුවන්. හැබැයි ලෝකේ දකින්නවා ලෝකේ සමහර විපත් ව්‍යසන සමහර දේවල් රක්ෂණය කරා කියලා ඒවා ලබා ගන්න බැරි අවස්ථා තියෙනවා. සමහරවිට ලබා ගන්න කෙනෙකුත් නැහැ. පවුල් පිටින් විනාශ වෙලා ගිහිල්ලා. ආයෙ වට උරුමකම් කියන්න කෙනෙකුත් නැහැ. අයිතිකාරයෙකුත් නැහැ. ඒ නිසා ජීවිතේ කොයි මොහොතේ කඩාගෙන වැටෙයිද අපි දන්නේ නැහැ. අන්න ඒ නිසායි බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ ඔබ කොච්චර ධනවතෙක් වුණා. ඔබ ව්‍යාපාරික ලෝකයේ ඉහළටම ගියත් රත්තරන් ගාපු මාලිගාවක ඔබ හිටියත් ආදීනව දස්සාවිනෝ. ආදීනව දකිමින් වාසය කරන්න. මේ සියල්ල අනිත්‍යයි. යම් දවසක මට මේ සියල්ල අතහරින්න වෙනවා. අතහැර ගන්න වෙනවා. අතහැරලා දාන්න වෙනවා. ඒක හිතන්න. දරුවෝ මුණුබුරෝ නෑදෑයෝ ඥාතීන් වට කරගෙන මොනතරම් සන්තෝෂෙන් හිටියත් මේ එකිනෙකා ජීවිතය අතහැරලා කාට ඉස්සර වෙයිද දන්නේ. පිය විප්පයෝගෝ දුක්ඛෝ එක දුකක්. හැබැයි ලෝක ධර්මතාවය. මේ සියලු ප්‍රියමනාප දේවල් අපිට අහිමි වෙලා යනවා. ගෙවල් දොරවල් යාන වාහන ව්‍යාපාර ගොඩනැගිලි. අද ඔබේ කියලා ඔබ ඉන්න ඉඩම මීට අවුරුදු 100කට කලින් අවුරුදු 1000කට කලින් ඔබ අද හිතන්න තව අවුරුදු 100ක් ගිය තැන අද ඔබේ ගොඩනැගිලි ඔබේ ගෙවල් සමහරලාට ඒවා මොන විදිහට සමහර කාන්තාරයක් වෙන්න පුළුවන්. ගින්නක විනාශ වෙන්න පුළුවන්. මේ තියෙන තැන් හොයාගන්නවත් බැරුව හිටපු මිනිස්සු පොළොව ඇතුලේ පස් වෙලා යනවා. ගොඩනැගිලි කඩාගෙන වැටෙනවා. සමහරලාවට වෙනත් විදිහකට අද ගෙවල් හදලා තියෙන ගම් නගර කාලයකට පස්සේ මහා කැලෑවල් බවට පත් වෙනවා. මහා කැලෑවල් එලි වෙලා නගර බවට පත් වෙනවා. සමහරලාවට මේ ප්‍රදේශවලින් යම් යම් අධිවේගී මාර්ග ව්‍යාපෘති වෙන්න පුළුවන්. එක්කෝ ගෙවල් කඩලා ඒ හරිය වෙනත් සංවර්ධන වැඩවලට යොදවන්න පුළුවන්. ඒ නිසා අද මේ අපේ ගෙවල් අපේ පරිසරය අපි ජීවත් වෙන ලෝකයේ කියලා ඔබ හිටියට ඒවා මොන විදිහට වෙනස් වෙලා මේ හැම දෙයක්ම తాවකාලිකයි අනිත්‍යයි. මේ සියල්ල වෙනස් වෙනවා. අන්නේ අවබෝධයෙන් කාමයන් පරිහරණය කරන්න කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. දැන් මම ඔබට කියන්න ලෑස්ති උනේ අනාථපිණ්ඩික සිටුතුමා. අරතරන් කෝටිපතියෙක් වුණත් සිටුතුමත් කඩාගෙන වැටුණා. සිටුතුමාගේ ව්‍යාපාර බලාගෙන ඉන්නේ නැද්දි පාඩු ලැබුවා. ණයට ගත්ත මිනිස්සු පොලිය තියා ණයවත් නොදී මග හැරියා. පෙර අකුසල් බලවත් වෙච්ච කාලයක් සිටුතුමාටත් තිබ්බා. අපි කාටත් ජීවිතේ හැමදාම පිනම බලවත් වෙලා තියෙනව නෙමෙයි. කාලයක් පිනේ විපාක ලැබෙනවා වගේමයි අකුසල විපාක එනවා. ජීවිතේ නරක කාලේ එනවා. කර්ම විපාක බලවත් වෙන කාලේ එනවා. සිටුතුමාටත් එහෙම වුණා. අවසානයේ ව්‍යාපාර වැටිලා අර ගබඩා රන් කහවණු වලින් පිරිච්ච ගබඩාවක් රන් කහවණුවක් තියා තඹයක් හොයාගන්න බැරි තරමට තඹේ කාසියක්වත් හොයාගන්න බැරි තරමට සිටුතුමාගේ ගබඩා හිඳිලා ගියා. ඔය අතරේ මහා ගම් වතුරක් ඇවිල්ලා කෝටි ගානක කහවණු ගබඩාවක් අචිරවතී ගංගාව අයිනේ තිබිච්ච ඉවුරත් එක්කම කැඩිලා ගඟේ ගහගෙන ගියා කියන. එතකොට අර නරක කාලේ එනකොට ගම් වතුරකින් හරි විනාශ වෙන්න ඕනේ දේවල් විනාශ වෙනවා. එක්ක හොර හතුර වෙනවා. ණයට ගත්ත මිනිස්සු මග හරිනවා. ඒක තමයි ස්වභාවය. තමන්ගේ පින තියෙනකොට බැබලෙන කාලේ එනකොට මිනිස්සු හොයාගෙන එනවා. හැබැයි තමන්ගේ අකුසල විපාක එනකොට වැටෙන්න ගත්තහම උදව් කරපු මිනිස්සයත් අහක බලාගෙන යනවා. ණයට ගත්ත මිනිස්සුත් දැන් කතා නැහැ. ණයත් නැහැ, පොලියත් නැහැ, මග අරිනවා. සිටුතුමා වැටුණා.
පහලටම වැටුණා. හැබැයි මානසිකව නෙමෙයි ව්‍යාපාරවලින්. ඒ සිටුතුමා දන් දෙන එක නැවැත්තුවේ නෑ. අන්න බලන්න දානපතියෙක් අතහැරීම පුරුදු කරගත්ත කෙනෙක්. මොකද ඒ වෙනකොට සිටුතුමා සෝවාන් වෙච්ච කෙනෙක්. ව්‍යාපාර වැටුණත් ධර්මාවබෝධය මානසික ශක්තිය මොකද සිටුතුමා මේ සියල්ල අනිත්‍යයි කියන අවබෝධය තුළ කාමයන් පරිහරණය කරපු කෙනෙක්. ඒත් සිටුතුමා දැන් වෙනද ප්‍රනීත විදිහට ආහාරපාන හදල ආහාරගත්ත සිටුතුමාගේ සිටු මාලිකේ. දැන් කාඩි හොදී නියුඩු හාලුයි සාමාන්‍ය මනුස්්‍යයෝ කන විදිහට. ඉතාම දිලින්දෙක් ගෙදර ආහාරයක් ගන්න විදිහට දැන් ගෙවල්වල කන්නේ. තමන් කන්නේ බොන්නේ යම්සේද ඒ විදිහටම දන් දුන්න. ඒක නැවැත්වෙන. ලොකෝ පින්කං කරන්න බැරි වුණත් පින්ඩ පාති වඩින ස්වාමීන් වහන්සේලාට කාඩි හොදී නියුඩු හාලුයි හරි දන් දෙෙන. ඔය අතරේ සඳහන් වෙනවා සිටුතුමාගේ සිටු නිවසට ඉහළ අහසේ විමානයක් මවාගෙන හිටපු දිව්‍යාංගනාවක්. මේ දිව්‍යාංගනාව මිත්‍යාදෘෂ්ටික දෙවඟනක් කියලා. මේක තියෙන්නේ ධම්මපදේ. මේ දිව්‍යාංගනාව සිටුතුමා දියුණු වෙනවත් දැක්ක සිටුතුමා කඩාගෙන වැටෙනවත් දැක්ක. ඒ වෙලාවේ මේ දෙව්දුව දවසක් හිතනවා සිටුතුමාට මොලේ පෑදෙන්න උපදෙසක් දෙන්න ඕන. එහෙම හිතලා දවසක් සිටුතුමා නිදාගෙන ඉන්නකොට නිවසේ රාත්‍රී හිතුවා ඕක මං සාමාන්‍ය ගිහින් කිව්වට මාව පිළිගන්නේ. මොකද සිටුතුමා බොහෝම සද්ධාවෙන් තෙරුවන් සරණ ගිය තුනුරුවන් පිළිගන්න කෙනෙක්. ඒ නිසා මගේ තේජස මගේ තියෙන බල පරාක්‍රමයේ සිටුතුමාට පෙන්වන්න ඕන. දිව්‍යාභරණයෙන් සැරසිලා ආලෝකයක් මවාගෙන සිටුතුමාගේ කාමරේ පෙනී හිටියා. සිටුතුමා ඇහුවා කවුද ඔබ? සිටුතුමනි මං ඔබේ නිවසට ඉහළ අහසේ විමානයක් මවාගෙන ඉන්න දෙව්දුවක් කිය. මම මේ ආවේ සිටුතුමාට අවවාදයක් කරන්න කිය. දැන් ඔන්න බලන්න ධර්මය අවබෝධ කරගත්ත ඍජු ශ්‍රාවකයෙක්ගේ තියෙන ඍජු ගතිය වෙන කෙනෙක් නම් අර වගේ දේවතාවෙක් දිව්‍ය ආලෝකයක් විහිදෝගෙන කාමරේ පෙනී හිටියොත් ඇඳෙන් බැහැලා බඩ ගාගෙන වැඳගෙන අනේ දෙව්දු අනේ කියන්න කියලා එහෙමයි අහන්නේ. සිටුතුමා කිව්වා කියන්න කලින්ම මං ඔබට දෙයක් කියන්නම් කිව්වා. ඔබ දෙන අවවාදේ ධර්මයට එකඟ නම් විතරයි කියව මම පිළිගන්න. තුනුරුවන්ට ගෞරව කරන ධර්මයේ පිහිටපු චතුරාර්ය සත්‍යයේ සත්‍ය ඥානෙ ලැබපු ඍජු ශ්‍රාවකයෙක්ගේ ස්වභාවය. ඒ වෙලේ මේ දෙව්දුව කියන සිටුතුමනි ඔබ මහා ධනවතෙක් හැටියට හිටියා. දැන් ඔබේ ගබඩාවල රන් කහවණු තියා තඹයක්වත් නැහැ. පමණ නොදැන දන් දීලා ප්‍රමාණයක් නැතුව පින්කම් කරන්න ගිහිල්ලා නැත්තට නැති වුණා නේද කියලා ඇහුවා. දැන්වත් දන් දෙන එක නවත්තන්න කියලා. ඔන්න උපදේශ. එතකොට බලන්න දෙවියන් ස්වරූපයෙන් හැමෝම සම්මාදිට්ඨික නෑ. දෙවියන් අතරත් මිත්‍යා දෘෂ්ටිකයි ඉන්නේ. පෙර සංසාරේ මොකක් හෝ පිනකට දිව්‍ය ආත්මයක් ලැබුවත් ඒ මිත්‍යා දෘෂ්ටික චරිත ලක්ෂණ අදහස් ඇති. ඒ නිසානේ දෙවියන් අතර සම්මාදිට්ඨික මිත්‍යා දෘෂ්ටික හැටියට දේවතාවරු වර්ග කෙරෙනවා. එතකොට මේ දෙව්දුව කියන්නේ දන් දීලා නැති වුණා. දැන් ඔය අදහස තියෙන මිනිස්සු නැද්ද? පින්කම් කරලා තමයි ওই මිනිස්සුන්ට ඔහොම වුනේ. ප්‍රමාණ ඉක්මවා පින්කම් කරන්න ගියා. සමහරු කියන සෝවනේට ලොකෝ පින්කම් කර අද පේනවනේ වෙලා තියෙන දේ. එතකොට ඔහොම කියන අය ඉන්නවා. එතකොට මේ දෙව්දුවත් ඒ වගේ කතාවක්මයි කියන්නේ. සිටුතුමා ගත් කටටම කිව්වා වහාම මගේ 4 සීමාවවත් වසන් නැතුව යනවා යන්න මෙතනින් කියලා එළෙව්වා. ඔබ ඔය කියන්නේ ධර්මයට අගෞරව කරන දෙයක්. ඔක මිත්‍යා දෘෂ්ටික අදහසක්. වහාම යනවා යන්න කියලා එළෙව්වා. පින්වතුනි ලෞකික සම්මා දිට්ඨියට අයිති ප්‍රධානම පළවෙනිම එක තමයි අත්ති දින්න. දානයේ විපාක ඇත. කරන පින්කම් වල විපාක ඇත. මහා දානමේ පින්කම් වල විපාකයක් තියෙනවා. දන් දෙන එක පිනක්. එතකොට මේ පිනටයි ගරහන්නේ සම්මා දිට්ඨියටයි ගරහන්නේ. සිටුතුමා කිය වහාම මෙතනින් යනවා යන්න කියලා එළෙව්වා. ගියා. යා ගන්න බෑ විමානේ වැහිලා ගියා. ඇයි සිටුතුමා සෝවාන් වෙච්ච කෙනෙක්.
සිටුතුමාගේ නිවසට ඉහළ අහසේ තමයි විමානේ තියෙන්නේ. ඒ සීමාව තුල සිටුතුමා කිව්ව වහාම මගේ 4 කොණවත් වසන් නැතුව යනවා යන්න කියලා එළිව්වා. දැන් විමානෙට යනකොට විමානේ වැහිලා ගියා. ඊට පස්සේ මොකද කරේ? ඒ ප්‍රදේශයේ ඉන්න ප්‍රධාන දේවතාවෙක් ළඟට ගිහිල්ලා වෙන විමානයකට යන්න අවසර ඉල්ලුවා. ඔහු කිව්වා ඒක මට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. සතරවරන් දෙවියන්ගේ අවසරයක් ගන්න. සතරවරන් දෙවියෝ ළඟට ගිහිල්ලා වෙන විමානයකට යන්න අවසර ඉල්ලුවා. සතරවරන් දෙවියන් කිව්වා සක්‍ර දෙවියන්ගෙන් අවසර ගන්න ඕනේ දේව සභාව දවසක. සක් දෙවිඳු විමානයකට යන්න අවසර දුන්නොත් ඔබට පුළුවන් කිව්වා. දැන් බලන්න මිත්‍යා දෘෂ්ටික අවවාදයක් දෙන්න ගිහිල්ලා උනේ තමන්ගේ විමානෙත් තමන්ට නැති වුණා. දේව සභාව රැස් වෙච්ච දවසේ සක්‍ර දෙවියන් ගැටලු ප්‍රශ්න කතා කරනකොට මේ දෙව්දුව සක්‍ර දෙවියන් ඉදිරියේ පෙනී හිටියා. වෙන විමානයකට යන්න අවසර ඉල්ලුවා. සක්‍ර දෙවියෝ දේව සභාවේ කරුණු විමසලා කාරණා තේරුම් අරගෙන කියනවා ඔබට වෙන විමානයක් වෙන කොහෙවත් දෙවියන් අවසර දෙන්නේ නැහැ. හැබැයි ඔබට මේ විමානෙට යන්න නම් දෙවියන් ඔබට දඬුවමක් පමුණවනවා. මෙන්න මේ ටික ගිහින් කරන්න. සිටුතුමා ඉදිරියේ පෙනී ඉඳලා දන් දෙන්න එපා කියන්න පුළුවන් නම් ඔබට සිටුතුමාගේ ණයට අරගෙන ණය නොදී ඉන්න මිනිස්සු ඉන්නවා. ඒ අය ඉදිරියේ පෙනී ඉඳලා ණය ලැබෙන්න සලස්සන්න. පොලියයි ණයයි සිටුතුමාට ලැබෙන්න සලස්සන්න කියන. ඊළඟට සිටුතුමාගේ කහවණු කෝටි ගාණක් ගම් වතුරකට ඉවුර කැඩිලා ගඟේ ගහගෙන ගියා. ඒවා දෙවියන් අවසර දෙනවා ඔබ දේවානුභාවයෙන් ඔබේ 이르දි බලයෙන් ඔබ ඒවා එකතු කරලා සිටුතුමාගේ ගබඩාවට ගෙනත් පුරවන්න. මහ මුහුදේ තියෙන අයිතිකාරයෙක් නැති වටිනා මැණික් ශිලා සක් ශිලා වෙරළුමිණි ආදී වටිනා වස්තු ඒවා ගෙනහලා සිටු නිවසේ ගබඩාවට පුරවන්න. ඔය ඔක්කොම කරලා සිටුතුමාගෙන් ගිහිල්ලා සමාව ගන්න ඕන කියලා. සිටුතුමා සමාව දුන්නොත් දෙවියන්ගේ අවසරය ලැබෙනවා ඔබට විමානෙට යන්න. ඔන්න දේව දඬුවම. දැන් අර දිව්‍යාංගනාව ණයකාරයෝ ඉදිරියේ පෙනී හිටියා. ණයකාරයෝ පොලියයි ණයයි ඔක්කොම අරගෙන දැන් සිටුතුමාගේ නිවස ඉස්සරහා පොලිමේ එනවා. ආපහු ණයත් ගෙවනවා පොලියත් ගෙවනවා. සිටුතුමාගේ ගබඩා උදේ බලනකොට රන් කහවණු වලින් පිරීලා. ආයි දවසකට පස්සේ මේ ඔක්කොම ලැබුණට පස්සේ දවසක් දිව්‍යාංගනාව ආයමත් දිව්‍ය ස්වරූපෙන් සිටු නිවසේ පෙනී හිටියා. සිටුතුමා දැක්ක ගමන් ඇහුවා මොකද ආයි ආවේ? අදත් ආවේ දන් දෙන්න එපා කියන්නද කියලා. ඒ වෙලාවේ දිව්‍යාංගනාව කියනවා අනේ සිටුතුමනි මට සමා වෙන්න. මම එදා ප්‍රකාශ කරේ වැරදි අධර්මිෂ්ඨ මිත්‍යා දෘෂ්ටික වචනයක්. සක් දෙවිඳු මට දඬුවම් කරා. සක් දෙවිඳුගේ අනෙන් ඔබට ණය ලැබෙන්න මං සැලැස්සුවා. ඔබේ ගබඩාව රන් රිදී මුතු මැණික් වලින් පිරීලා ඇති. අනේ මට අවසර දෙන්න මට සමා වෙන්න මගේ විමානෙට යන්න අවසර දෙන්න කියලා. දැන් බලන්න සිටුතුමා ඉදිරියේ බැගෑපත් වෙලා අර දිව්‍යාංගනාව ඉල්ලීමක් කරා සිටුතුමාගෙන් විමානෙට යන්න අවසර දෙන්න කියලා. සිටුතුමා කිව්වා ඔබ නිග්‍රහ කරේ බුදු කෙනෙකුගේ ධර්මයට. ඒ නිසා සම්මා දිට්ඨිය ගැන දේශනා කරපු දානේ විපාක ගැන දහම් දෙසපු දාන පාරමී උපපාරමී පරමත්ත පාරමී සසරි පුරපු බුදු කෙනෙකුගේ ධර්මයටයි ඔබ නිග්‍රහ කරේ. ඔබ සමාව ගන්න ඕනේ මගෙන් නෙමෙයි බුදුරජාණන් වහන්සේගෙන් සමාව ගන්න කිව්වා. දිව්‍යාංගනාව කැමති වුණා. දැන් සිටුතුමාට වෙනදා වගේම ධනීය සම්පත් ආයමත් කාලයකට පස්සේ ලැබුණා. නරක කාලේ හැමදාම තියෙන්නේ. ඒ නරක අකුසල් ගෙවිලා අවසන් වෙනකොට පිනේ විපාක මතුවෙනවා. ආයමත් සිටුතුමාගේ පුණ්‍ය විපාක බලවත් වෙලා බුද්ධ ප්‍රමුඛ 500ක් සංඝයාට දානයකට ආරාධනා කළ නිවස ආයමත් සරසලා උත්සව ශ්‍රීයෙන් ප්‍රනීත විදිහට දානයක් සූදානම් කරා. එදා බුදුරජාණන් වහන්සේ මහා සංඝයා පිරිවරාගෙන සිටු නිවසට වැඩම කරපු වෙලාවේ දිව්‍යාංගනාව පෙනීදලා බුදුරජාණන් වහන්සේගෙන් සමාවිල්ලෝ. බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් බැලුවා මේ දෙව්දුව අද මිත්‍යා දෘෂ්ටික අදහස් ඇතුව හිටියත් පෙර සසරේ කල්ප ගානකට පෙර
පසේ බුදු කෙනෙකුට දානය පූජා කරපු සංසාර පිනක් තියෙන. ඒ පින නිසා තමයි මේ දිව්‍ය සැප සම්පත් ලබන්නේ. ඒ පින මතු කරමින් බුදුරජාණන් වහන්සේ දහම් දෙසුව. දේශනාව අවසානයේ මේ දෙව්දුව සෝවාන් මගඵල ලැබුව බොහෝ පිරිසක් ධර්මාවබෝධය ලැබුව. මේක ධම්මපදයේ සඳහන් වෙන කතාව. එතකොට අපිට මේ කතාවෙන් ගන්න පුළුවන් ආදර්ශ ඕනෑම ධනවතෙක් ඕනෑම කෝටිපතියෙක් මතක තියාගන්න හැමදාම පිනේ විපාක බලවත්ව තියෙන්නේ. එක රැයින් නොසිතන විදිහට කඩාගෙන වැටෙන්න පුළුවන්. සියලු දේවල් නැතිවෙලා මහපාරට වැටෙන්න පුළුවන්. කොසොල් රජ්ජුරුවෝ දඹදිව ප්‍රබලම පාලකය. හැබැයි මැරුණේ කාත් කවුරුත් නැතුව අම්බලමක කියල. එක තමයි ජීවිතයේ ස්වභාවය. ඒ නිසා සංසාර කර්ම විපාක මොන විදිහට අපේ පස්සෙන් එනවද කියලා අපි දන්නේ. ඒක තේරුම් අරගෙන ඔබ දියුණුව කරා යන්න උත්සාහ ගන්න. දියුණු වෙන්න ඕනේ. හම්බ කරන්න ඕනේ. හැබැයි සාධාරණව ධර්මිෂ්ඨව. සාධාරණව දියුණුව කරා යන්නේ කොහොමද? වියග්ගපජ්ජ සූත්‍රය ආදී දේශනා ඔබ හොඳින් කියවන්න. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල සඳහන් කාරණා ජීවිතයට එකතු කරගන්න. ලෞකික සම්මාදිට්ඨිය ඇති කරගන්න. කර්මඵල විශ්වාසය ඇති කරගන්න. හැම ව්‍යාපාරයක්ම හැම දෙයක්ම කරද්දී කර්මඵල විශ්වාසයෙන් ඒවා ගොඩනගන්න. ඒ නිසා ඔබ වපුරන්නේ යහපත් දේද යහපත් දේ ඔබට අස්වැන්න හැටියට ලැබෙනවා. ඔබ වපුරන්නේ අයහපත් දේද ඒ අයහපත් දේමයි ඔබට විපාක පිණිස ලැබෙන්නේ. ඒ නිසා අයහපත් දේ වපුරලා දියුණු වෙන්න හිතනවා නම් ඔබට මෙලවත් පරලොවත් සසරම දුක් විඳ විඳ යන්න පුළුවන්. දුක් සහිත දේවල් තමයි සසරේ ලැබෙන්නේ. ඔබ වැපිරුවේ හොඳ දේවල් නම් යහපත් දේද සමාජයට යහපත් දේද මෙලවත් පරලොවත් දෙලොවම ජය ගන්න පුළුවන් පුණ්‍ය විපාක ඔබ කරා එනවා. ඒ නිසා පින ගැන තේරුම් අරගෙන පුළුවන් තරම් පින් දහම් කරගෙන ලෞකික දියුණුවත් ලෝකෝත්තර දියුණුවත් මෙලොව පරලොව දෙලොවම ජය ගන්න ඔබට අද මේ ධර්මානුශාසනාව ආශිර්වාදයක් වේවා. උපකාරම වේවා කියලා අපි ඔබ හැම දිනාටම ආශිර්වාද කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.